අයිබෝන් ළමයි අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ සරල රේඛීය චලිතයේ පාඩමේ හම්බෙන විස්ථාපන කාල ප්‍රස්ථාර ටික සහ ප්‍රවේග කාල ප්‍රස්ථාර ටික. එතකොට මේ වීඩියෝ එකේ මම සම්පූර්ණ ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් අරගෙන ඒක ආශ්‍රිතව අහන්න පුළුවන් හැම ප්‍රශ්නයක්ම සාකච්ඡා කරනවා. ඒ වගේම ඔයාලට එන්න පුළුවන් හැම ටයිප් එකේම සරල රේඛීය චලිතයේ ප්‍රවේග කාල ප්‍රස්ථාර සහ විස්ථාපන කාල ප්‍රස්ථාර මේ වීඩියෝ එකෙන් කතා කරනවා. අපි මුලින්ම කතා කරමු මොන ප්‍රස්ථාරද විස්ථාපන කාල ප්‍රස්ථාර ගැන. අපි මුලින්ම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ විස්ථාපන කාල ප්‍රස්ථාර ගැන. හරිද? අපි බලමු මේ විස්ථාපන කාල ප්‍රස්ථාරයක තියෙන xy අක්ෂ දෙක මොකක්ද කියලා. සරලවම විස්ථාපන කාල ප්‍රස්ථාරයක් ගත්තොත් අපිට මේක මුලින්ම මේ විදිහට අක්ෂ දෙකක් බලා ගන්න පුළුවන්. එක්කෙනෙක් මෙයා. අනිත් එක්කෙනා මෙයා. නිතරම මොන ප්‍රස්ථාරයාවක් මෙන්න මේ x අක්ෂය නිරූපණය කරන්නේ කාවද? කාලය. එයා නිතරම නිරූපණය කරන්නේ තත්පරවලින්. හරිද? දැන් කතා කරන්නේ විස්ථාපන කාල ප්‍රස්ථාරයක් නිසා. දැන් අපි කතා කරන්නේ විස්ථාපන කාල ප්‍රස්ථාරයක් නිසා මෙන්න මේ y අක්ෂය නිරූපණය කරනවා කවුද? විස්ථාපනය. මම මෙතනින් දාන නම මොකද්ද? විස්ථාපනය කියලා. හරිද? අපි විස්ථාපනයක් නිතරම පෙන්නන්නේ මොකක් හරි දිගක්නේ. එහෙනම් මීටර වලින්. හරිද? ඔක තමයි සාමාන්‍ය විස්ථාපන කාල ප්‍රස්ථාරයක ප්‍රධාන අක්ෂ දෙක xy අක්ෂ දෙක. පැහැදිලිද? දැන් අපි කතා කරමු එන බලන්න ටයිප්ස් ගැන. පළවෙනි ආකාරය. පළවෙනි ආකාරය ඇවිල්ලා මේක. මෙන්න මේ කාල අක්ෂයට සමාන්තරව එක අවස්ථාවක එන්න පුළුවන්. කාල අක්ෂයට සමාන්තරව මෙන්න මෙහෙම. මේ බලන්න. කාලය බිඳුව 1 2 3 4 5. කාලය ටික ටික ගත වෙනවා. හැබැයි විස්ථාපනයේ වෙනසක් නැහැ. අපි විස්ථාපනයක් දාමු අක්කරයක් කියලා. හරි. විස්ථාපනයේ තියෙන මීටර 5 නේ. කාලය කොච්චර ගියත් මීටර 5 හෙල්ලිලාවක් නැහැ. ඒකේ තේරුම මොකද්ද? මෙයා කොහෙවත් චලනය වෙලා නැහැ කියන එක. එහෙනම් මේ ප්‍රස්ථාරයේ තේරුම මොකක්ද? නිශ්චලයි කියන එක. ප්‍රස්ථාරය මෙහෙම නම් එන්නේ. ඒ කියන්නේ කාලක්ෂයට සමාන්තර රේඛාවක් විදියට නම් එන්නේ. ඒකේ තේරුම මොකද්ද? මේ ඇවිල්ලා නිශ්චලයි කියන එක. පැහැදිලිද? මම හිතන්නේ බෝඩ් එකට ලයිට් එක වැටෙනවා ඔයාලට පේනවාද කියලා හිතනවා. මේ කාලක්ෂයට සමාන්තරව තමයි මේක තියෙන්නේ. හරිද? ඊළඟ අවස්ථාව. ඊළඟ අවස්ථාව තමයි මෙන්න මේක. ඊළඟ අවස්ථාව මේක මේ බලන්න. කාලය ටික ටික ගත වෙනවා. ඒ වගේම විස්ථාපනයක් ටික ටික මොකද්ද වෙන්නේ මේ? වැඩි වීගෙන යනවා. කාලය ටික ටික ගත වෙනවා. විස්ථාපනයක් ටික ටික වැඩි වීගෙන යනවා. මෙන්න මේ වගේ අවස්ථාවකට අපි කියනවා ඒකාකාර ප්‍රවේගයක් කියලා. ඒකාකාර ප්‍රවේගය. පැහැදිලිද? මෙහෙම ගන්නකො උදාහරණයක්. මෙතන පේනවනේ. පාරක් තියෙනවා. මෙතන තියෙන වස්තුවක් x කියලා. මේක ඇවිල්ලා නිකම්ම ස්ථානයක් නෙවෙයි. මේක ඇවිල්ලා ආරම්භක ස්ථානයක්. මම පොඩි ගයක් ඇඳ ගන්නම්කෝ. මේක ආරම්භක ස්ථානයක්. මෙතන ඉඳලා යම් කිසි වස්තුවක් ඒකාකාර ප්‍රවේගයෙන් මෙන්න මෙතන තියෙන මෙන්න මේ y කියන තැනට එනවා. x කියන තැනින් පටන් ගන්න ඒකාකාර ප්‍රවේගකින් y කියන තැනට වස්තුව එනවා. ආන් මේ වගේ චලිතයක් තමයි මෙන්න මේකෙන් නිරූපණය කරන්නේ. හරිද? මේකත් ඇවිල්ලා මොකක්ද? ඒකාකාර ප්‍රවේගයක්. ගැටලුවක් නැහැනේ. මේක ඇවිල්ලා මොකක්ද? ඒකාකාර ප්‍රවේගයක්. හරිද? යම් කිසි ස්ථානයකින් හෝම් පොයින්ට් එකකින් එහෙම නැත්නම් ආරම්භක ස්ථානයෙන් ගමන ආරම්භ කරලා එයා කොහේ හරි යනවා. යන්නේ කොහොමද? ඒකාකාර ප්‍රවේගකින්. ඒක තමයි මේකේ නිරූපණය කරන්නේ. හරිද? ඊළඟ අවස්ථාව මේක. ඊළඟ අවස්ථාවේ තියෙන එක මෙන්න මේක. නේද? ඊළඟ අවස්ථාව මේක. පුතේ මේකේ තේරුමක් මොකද්ද? මුන්දත් ඇවිල්ලා ඒකාකාර ප්‍රවේගය. මේක ඇවිල්ලා නිකම්ම ඒකාකාර ප්‍රවේගයක් නෙමෙයි. මම එකම ප්‍රස්ථාරයෙන් ඉඳලා වැඩි හිතන්නේ නැහැ. මේක වෙන වෙන ප්‍රස්ථාර වලට දාලා අඳින්න පුළුවන්. මම වෙන වෙන ප්‍රස්ථාර වලට චූටි දැම්මුතින් දැන් YouTube නේ ඔයාලා මේක බලන්නේ. ඕකේ මේ සිග්නල් එක ඩ්‍රොප් වෙනවා නම් ප්‍රශ්නත් එක්ක ඔයාලට මේක පේන්න තියෙනවා. මම එකයි ටිකක් ලොකුට ප්‍රස්ථාරයෙන් ඉඳලා ඔක්කොම එකක පාට පාවිච්චි කරලා අඳිනවා. මම හිතනවා මේ කතා කරන දේ පැහැදිලිද කියලා. මෙහෙම ප්‍රස්ථාරයක් එන්න පුළුවන්. ඒ ප්‍රස්ථාරයේ තේරුම මොකක්ද? ඒකාකාර ප්‍රවේගයක්. හැබැයි ඒක නිකම්ම ඒකාකාර ප්‍රවේගයක් නෙමෙයි. බලන්න. කාලය බිඳුව අවස්ථාවේ විස්ථාපනය උපරිමයි. කාලය ගත වෙන්න විස්ථාපනය මොකක්ද වෙන්නේ?
කාලය ගත වෙන විස්ථාපනය අඩු වෙලා. ඒ කියන්නේ මේකේ චලිතය මේ වගේ. අපි කලින් කතා කරපු ඒකාකාර ප්‍රවේගයේදී ආරම්භක තැනින් ගමන ආරම්භ කරලා යම් තැනකට ගියානේ. ඒක ඒකාකාර ප්‍රවේගයක් වුණානේ. මෙතන කතා කරන්නේ දැන් ඒකත් ඒකාකාර ප්‍රවේගයක්නේ. එතන චලිතය මේ වගේ. කොහේ හරි තැනක ඉන්න මිනිස්සෙක් මේ කොහේ හරි තැනක ඉන්න එකෙක් ඌ ගමන කොයි වෙලාවක හරි ආරම්භ කරපු තැනක් තියෙනවනේ. ආන් ඒ තැනට ආපස්සට එනවා. ඒ එන්නේ ඒකාකාර ප්‍රවේගයකින්. ගෙදර ඉඳන් යම්කිසි තැනකට ඒකාකාර ප්‍රවේගයකින් ගියොත් ඒක පෙන්වන්නේ මෙන්න මේ ලා නිල් පාට ඉරේ තියෙන විදිහට. ඒකත් ඒකාකාර ප්‍රවේගයක්. කොහේ හරි හිටපු එකෙක් ගමනක් ආරම්භ කරපු තැනට ගිහිලා නම් ඒක පෙන්වන්නේ මෙන්න මේ විදිහට. මේකත් ඒකාකාර ප්‍රවේගයක්. මේකත් ඒකාකාර ප්‍රවේගයක්. මේකත් ඒකාකාර ප්‍රවේගයක්. පැහැදිලිද? අපිට ඕනනම් කියනවා මේක ධන ඒකාකාර ප්‍රවේගයක්. හැබැයි මේක ඍණ ඒකාකාර ප්‍රවේගයක් කියලා. හැබැයි ප්‍රවේගය කියන එක සාමාන්‍යයෙන් අපිට ඍණ වලින් ගන්නෙ නැහැ. හරිද? ධන කියන කතාවෙන් පැහැදිලි කරේ ආරම්භක ස්ථානයෙන් පටන් ගන්න කොහේ හරි ගිහිල්ලා ඍණ ප්‍රවේගයක් කියන එකකින් අදහස් කරේ කොහේ හරි ඉඳලා ආරම්භක තැනට ඇවිල්ලා කියනවා වගේ අදහසක්. ඔන්න අපි ප්‍රස්ථාර වර්ග තුනක් කතා කරා. තව ප්‍රස්ථාර වර්ග දෙකක් තියෙනවා. ඊළඟ ප්‍රස්ථාර වර්ගෙ මෙන්න මේක. මේ බලන්න මොකද්ද වෙන්නේ කියලා. මෙතනින් පටන්ගෙන වක්‍රයක් පිළිතුරු උඩට ගියා මේ. මෙතනින් පටන්ගෙන වක්‍රයක් පිළිතුරු උඩට ගියා. පොඩි වක්‍රාකාර ගතියක් මේ. පොඩි කර්ව් එකක් යන උඩට දැක්කද? එහෙම මොකක් වෙලා තියෙන්නේ? ඒකාකාර ප්‍රවේගයක් නෙමෙයි මේ. මෙයා ඒකාකාර ප්‍රවේගයක් නේ. හැබැයි මෙතන කාලයත් සමග ටික ප්‍රවේගය වැඩි වීගෙන ගිහිල්ලා. මේ තැන් අපි පොයින්ට් එකෙන් පොයින්ට් එකට ප්‍රවේග ගණනය කරොත් මේ එක එක තැන් වල ප්‍රවේග එකිනෙකට වෙනස්. හරිද? ප්‍රවේග එකිනෙකට වෙනස්. ඒ කියන්නේ මෙතන තියෙන ප්‍රවේගයේ වැඩිවීමක්. පුතේ ප්‍රවේගයේ වැඩිවීමකට අපි මොකක් කියලාද කියන්නේ? ප්‍රවේගයේ වැඩිවීමකට අපි කියනවා මොකක් කියලාද? ඒකකට කියනවා අපි ත්වරණයක් කියලා. එහෙනම් මෙතන තියෙන මොකක්ද? මේක මොකක්ද? විස්ථාපන කාල ප්‍රස්ථාරය. මේක විස්ථාපන කාල ප්‍රස්ථාරයක්. මේක මොකක්ද? ත්වරණය. හරිද? ඔක ත්වරණය. අපි දැන් බලමු අවසාන ප්‍රස්ථාරය මොකක්ද කියලා. අවසාන ප්‍රස්ථාරය. අවසාන ප්‍රස්ථාරය මෙතනින් පටන්ගෙන ආරම්භක ලක්ෂයෙන් පටන්ගෙන යන්නේ මේ විදිහට. මේ කලින් කර්ව් එක මෙහෙම. දැන් කර්ව් එක මෙහෙම. දැන් කර්ව් එක මෙහෙම. දැන් කර්ව් එක මෙහෙම. ඕකේ තේරුම මොකක්ද? ඕකේ තේරුම මේ කාලයත් සමග ටික ප්‍රවේගය කාලයත් සමග ප්‍රවේගය අඩු කරගන්න. මේ එක පොයින්ට් එකෙන් පොයින්ට් එකට මෙහෙම ගන්න එක කරන ගියොත් ටික ප්‍රවේගය අඩු වෙනවා අපිට බලා ගන්න පුළුවන්. ප්‍රවේගය අඩු වීමකට අපි මොකක් කියලාද කියන්නේ? එක්ක ඍණ ත්වරණයක්. එහෙම නැත්නම් මන්දනයක්. එහෙනම් මේකේ තේරුම මොකද්ද? මන්දනයක් කියන්නේ. මේක මන්දනයක්, මේක ත්වරණයක්, මේක ඒකාකාර ප්‍රවේගයක්, මේක නිශ්චලතාව. ඔන්න ඔච්චරයි. ඔයාලා මේකේ නෝට් එකක් දාගන්නවා නම් පුතේ මේ කොහොමද දාගන්න ඕනේ? ඔයාලා මේකේ නෝට් එක දාගන්න ඕනේ මෙන්න මේ විදිහට. ඔයාලා ප්‍රස්ථාර පහක් වෙන වෙනම දාගන්න. 1 2 3 4 5යි. ප්‍රස්ථාර පහක් වෙන වෙනම දාලා ඒවා යටින් මම මේ ලියලා තියෙන දේවල් තියෙනවනේ. ආන් මේ දේවල් ලියලා මේ ප්‍රස්ථාර මෙන්න මෙතන පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරන්න. ඇත්තටම මේක කඩපාඩම් කරන්න ඕනේ. පොඩ්ඩක් තරකේ උඩ දාගත්තා නම් හිතින් හදලා ලියන්න පුළුවන්. මේක අමාරු දෙයක් නෙමෙයි. හරිද? එහෙනම් ඔයාලගෙන් අහන්න පුළුවන් සේරම වගේ විස්ථාපන කාල ප්‍රස්ථාර වර්ග මෙතන තියෙනවා. එකක්වත් අඩු නැහැ. හරිද? අපි දැන් යමු ඊළඟට. ඊළඟ જાතිය මොකක්ද? ප්‍රවේග කාල ප්‍රස්ථාර. මම දැන් මේක මකනවා. ඔයාලා වීඩියෝ එක පෝස් කරලා නෝට් එකක් දාගන්න ඕනේ කියලා හිතනවා නම් නෝට් එක දාගන්න පුළුවන්. එක ගැටලුවක් නැහැ. හරිද? හරි. අපි දැන් කතා කරමු ළමයි ප්‍රවේග කාල ප්‍රස්ථාර. දැන් විස්ථාපන කාල ප්‍රස්ථාර ටික අපි සම්පූර්ණ ඉවර කරා. මම හිතනවා මේක ගැන ලොකු අවබෝධයක් ඔයාලට මේ විදිහට ලැබිලා ඇති කියලා. දැන් අපි කතා කරන්නේ ප්‍රවේග කාල ප්‍රස්ථාර. අපි විස්ථාපන කාල ප්‍රස්ථාර කතා කරා. දැන් කතා කරන්න යන්නේ ප්‍රවේග කාල ප්‍රස්ථාර. හරිද? ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් ගලත් කලින් කතන්දරේ වගේම තමයි. මහා ලොකු වෙනස්කමක් බලා ගන්න හම්බෙන්නේ නැහැ. සාමාන්‍ය x y අක්ෂර දෙකක් තියෙනවා. ඔයාලා මතක තියාගන්න නිතරම මොන ප්‍රස්ථාරයක් මම අල්ලුත් මේ කතාව කිව්වා. ඔයාලා මොන ප්‍රස්ථාරය ගත්තත් ඒකේ x අක්ෂරය එන්නේ මොකද්ද? කාලය. x අක්ෂරය එන්නේ කාලය, y අක්ෂරය එන්නේ මොකද්ද? දැන් කතා කරන්නේ ප්‍රවේග කාල ප්‍රස්ථාරනේ. එහෙනම් y අක්ෂරය එන්නේ අනිවාර්යයෙන්ම ප්‍රවේගය. ප්‍රවේගයම ඉන්නේ ms ඍණ
එකෙන් කාලය වයින්නේ කලින් වගේම තමයි තත්පර වල. හරිද? දැන් යන ප්‍රස්ථාර වර්ග වලට. පුතේ ඔයාලා කලින්කත් එක පටල ගන්න එපා. එකම જાතිය ප්‍රස්ථාරයේ විස්ථාපන කාල ප්‍රස්ථාරයක් වුණොත් වෙන අර්ථයක්, ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් වුණොත් එක අර්ථයක්. එකම ප්‍රස්ථාරයේ ඒ කියන්නේ එකම හැඩය ගන්නකො දැන් ප්‍රවේග කාල ප්‍රස්ථාරය මෙහෙම එකයි, විස්ථාපන කාල ප්‍රස්ථාරය මෙහෙම එකයි කියලා ඒ දෙකෙන් කියවෙන දෙක දෙකක්. ප්‍රවේග කාල ප්‍රස්ථාරය මෙහෙම එක කොයි විස්ථාපන කාල ප්‍රස්ථාරය මෙහෙම එකද කියලා ගන්නකො ඒ දෙකෙන් කියවන දේවල් දෙකක්. හරිද? ඒක නිසා මොකද කරන්න ඕනේ? ප්‍රස්ථාරයක් දැක්ක ගමන් ඔයාලා කරන්න ඕනේ මොකද්ද? මේක විස්ථාපන කාල ප්‍රස්ථාරයක්ද ප්‍රවේග කාල ප්‍රස්ථාරයක්ද කියලා මුලින්ම චෙක් කරගෙන ඉන්න ඕනේ. හරිද? ඒක චෙක් කරගෙන ඉන්න වෙලාව තමයි බහින්න ඕනේ මොකද්ද මේකෙන් කියවෙන්නේ කියන එක හොයාගන්න. හරිද? පළවෙනි අවස්ථාව පුතේ මේක. ඒ කියන්නේ කාල අක්ෂයට සමාන්තර අවස්ථාව. පුතේ ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන යම්කිසි ප්‍රවේග අගයක් තියෙනවා. අපි හිතමු 20යි කියලා. ඒ කියන්නේ මෙතන 20යි ms ඍණ 1යි. පුතේ කාලය කොච්චර ගත වුණත් ප්‍රවේගය එකමයි. කාලය කොච්චර ගත වුණත් ප්‍රවේගය එකමයි. එහෙනම් මොකද්ද මේකේ තේරුම? මේකේ තේරුම ඇවිල්ලා ඒකාකාර ප්‍රවේගය. හරිද? ප්‍රවේග කාල ප්‍රස්ථාරක මෙන්න කෙලින් රේඛාවක් ඇවිල්ලා තියෙනවා. මේකේ තේරුම මොකද්ද? ඒකාකාර ප්‍රවේගය. අපි දැන් බලමු ඊළඟ එක කවුද කියලා. පුතේ ඊළඟ එකේ ඉරාගින්නේ මම මෙන්න මෙතන මේ කුඩම අදිනවා මේ. හරි. අපි බලමු ඒකේ තේරුම මොකද්ද කියලා. මේ ඉර උඩමයි තියෙන්නේ ඉර. හරිද? මම දන්නේ මට පේපර්ස් වල නම් මෙහෙම එකක් හොබලා නැහැ. හැබැයි තේරුම් ගන්න මේකේ තේරුම මොකද්ද කියලා බලන්න. පුතේ විස්ථාපනයේ බිඳුවයි කාලයේ බිඳුවයි. පුතේ ප්‍රවේගයත් බිඳුවයි කාලයත් බිඳුවයි. කාලය කොච්චර ගියත් ප්‍රවේගයේ බිඳුවයි. කාලය නම් තත්පරයයි 2යි 3යි 4යි 5යි කාලය ටික ටික යනවා. හරිද? කාලය කොච්චර ගියත් ප්‍රවේගයේ බිඳුවයි. කාලය ගත වෙන්න ප්‍රවේගයේ බිඳුවයි කියන එකේ තේරුම මොකක්ද? කාලය කොච්චර ගත වුණත් ප්‍රවේගයේ බිඳුවයි. එහෙනම් ඒකේ තේරුම බලන්න. මම කොහෙවත් ගිහලා නැහැ කියන එකනේ. ප්‍රවේගයක් නැහැ කියලා කියන්නේ නිශ්චලයි කියන එකනේ. කාලය කොච්චර ගියත් මූ නිශ්චලයි කියලා මේ කාලය කොච්චර ගියත් මුගේ ප්‍රවේගයේ වෙනසක් නැහැ කියලා කියන්නේ මුගේ තේරුම මොකද්ද? නිශ්චලයි කියන එක. එහෙනම් ප්‍රවේග කාල ප්‍රස්ථාරයකත් නිශ්චලතාව නිරූපණය කරන්න පුළුවන් කොහොමද? කාල අක්ෂය මතම අදින්න ඕනේ රේඛාවක්. එහෙනම් මේකේ තේරුම මොකද්ද? මේකේ තේරුම ඇවිල්ලා නිශ්චලතාව. මේකේ තේරුම නිශ්චලතාව. අපි දැන් බලමු ඊළඟ ප්‍රස්ථාරය මොකක්ද කියලා. ඊළඟ ප්‍රස්ථාරය ඇවිල්ලා මෙන්න මේක මේ. ඊළඟ ප්‍රස්ථාරය ඇවිල්ලා මෙන්න මේක. පුතේ කාලය ගත වෙද්දී ප්‍රවේගයත් වැඩි වෙලා තියෙනවා මේ. කාලය ගත වෙනවා ප්‍රවේගයත් වැඩි වෙනවා. කාලයත් එක්ක මේ ප්‍රවේගය වැඩි වෙලා තියෙන්නේ කොහොමද? රේඛීයව. කාලයත් එක්ක මේක වෙලා තියෙන්නේ රේඛීයව. එහෙනම් මෙතන තියෙන්නේ මන්දනයක්. මේක නිකම මන්දනයක් නෙවෙයි. මොන මන්දනයක්ද? මේක ඇවිල්ලා ඒකාකාර මන්දනයක් නේ. ඒකාකාරවයි වැඩිලා තියෙන්නේ. එහෙනම් මේක ඒකාකාර මන්දනයක් කියන්නේ ඒකාකාර ත්වරණයක් ඈ. මෙයා වැඩිලා තින්නේ ඒකාකාරව. එහෙනම් මෙයා මොකක්ද? ඒකාකාර ත්වරණයක්. මෙයා ඇවිල්ලා ඒකාකාර ත්වරණයක්. රේඛීයවයි වැඩිලා තියෙන්නේ. කාලය ගත වෙද්දී ප්‍රවේගය වැඩි වෙනවා. ප්‍රවේගය වැඩි වෙලා කියන්නේ කාලයත් එක්ක මොකද්ද? මෙතන තියෙන ත්වරණය. මට වැරදිලා කලින් මන්දනය කියලා කියුනේ. මෙයා රේඛීය වැඩි වෙච්ච මොකද්ද? ත්වරණය. මෙයා ඒකාකාර ත්වරණය. හරිද? මට කලින් එකේ මන්දනය කියලා කියවෙන්න හේතුව ඊළඟට ඔයාලට කියලා දෙන්න තියෙන්නේ මන්දනය මගේ හිතේ ඒක තිබ්බ නිසා තමයි කටෙන් එළියට පැන්නේ මන්දනය කියලා. හරිද? ඔයාලා දැන් දන්නවා ඊළඟ අවස්ථාව මොකක්ද කියලා. ඊළඟ අවස්ථාව මෙන්න මේක. හරිද? ඔක සරල රේඛාවක් විදිහට එන්න ඕනේ. මේක මොකක්ද? පුතේ කාලය බිඳුවේදී ප්‍රවේගය උපරිමයි. කාලය යන්න ප්‍රවේගය අඩු වෙලා. අඩු වෙලා තියෙන්නේ හැබැයි රේඛීයව. කාලය යන්න ප්‍රවේගය අඩු වෙලා තියෙන්නේ හැබැයි රේඛීයව. එහෙනම් මෙතන තියෙන මොන ප්‍රස්ථාරයක්ද? මේකෙන් කියවෙන්නේ මොකක්ද? මන්දනයක්. මේක නිකම්ම මන්දනයක් නෙවෙයි. හැබැයි මේක මොන මන්දනයක්ද? ඒකාකාර මන්දනයක්. නිකම්ම මන්දනයක් නෙවෙයි ඈ. මේක මේ ප්‍රවේගය අඩු වෙලා තියෙන රේඛීයවනේ. එහෙනම් මේක නිකම්ම මන්දනයක් නෙවෙයි. ඒකාකාර මන්දනයක්. ඒක මතක තියාගන්න. ඒකාකාර මන්දනයක්. ඒකාකාර මන්දනයක්. පැහැදිලිද? මෙයා ඒකාකාර ත්වරණයක්, මෙයා ඒකාකාර මන්දනයක්. හොඳට මතක තියාගන්න මේ ප්‍රස්ථාර තුන කම්බයින් කරලා ඔයාලට මතක ඇති මෙන්න මේ ටයිප් එකේ ප්‍රස්ථාර එනවා. මම හිතනවා මේ කොටුව පේනවාද කියලා. මෙහෙම ප්‍රස්ථාර එන්නේ මෙන්න මේ ටයිප් එකේ ප්‍රස්ථාර එනවා. මේ බලන්න. මේකෙන් කියවෙන්නේ මොකද්ද? ත්වරණයක්. මේකෙන් කියවෙන්නේ ඒකාකාර ප්‍රවේගයක්. මේකෙන් කියවෙන්නේ
ඒකාකාර මන්දනයක්. ඔන්න ඔය තුන එකතු කරලා එක ප්‍රස්තාවයකට දාලා ප්‍රශ්න අහන වෙලාවල් තියෙනවා. හරිද? අපි ඒවා ගැන කතා කරනවා ඊළඟ වීඩියෝ කොටසෙන්. මෙතනින් ප්‍රවේග බල ප්‍රස්තාර සහ විස්ථාපන බල ප්‍රස්තාර සම්පූර්ණයෙන්ම අවසන් කරනවා. අපි බලමු ඊළඟ ටයිප් එක මොකක්ද කියලා. පුතේ ඊළඟ ටයිප් එක මේක මේ. මොකද්ද මේ? කර්ව් එකක්. දැක්කද? උඩට ගියපු කර්ව් එකක්. මේකේ තේරුම මොකද්ද? කාලය ගත වෙන්න ප්‍රවේගය වැඩි වෙලා හැබැයි රේඛීයව නෙවෙයි. මේ හරියදී ගොඩක් වැඩි වෙලා. එහෙනම් මෙතන තියෙන මොකක්ද? එන්න මොන වෙච්ච එකක්ද? වැඩි වෙච්ච මෙහෙම යන එකක් නම් ත්වරණයක්. එහෙනම් මේක ඇවිල්ලා මොන ත්වරණයක්ද? වැඩි වන ත්වරණයක්. මේක ඇවිල්ලා වැඩි වන ත්වරණයක්. කාලයත් එක්ක එන්න මොකද්ද? වැඩි වන ත්වරණයක්. මම හිතනවා මේ කිව්ව කතන්දරේ වලට පැහැදිලි කියලා. මේක මොන ත්වරණයක්ද? වැඩි වන ත්වරණයක්. එහෙනම් මේකේ තේරුම මොකද්ද මේ? මේකත් ත්වරණයක්. මේකත් ත්වරණයක්. හැබැයි එන්න මොකක්ද වෙන්නේ? ත්වරණය අඩු වෙනවා. මේ කාලයත් එක්ක ප්‍රවේගය වැඩි වෙනවා තමයි. කාලයත් එක්ක ප්‍රවේගය වැඩි වෙනවා තමයි. හැබැයි මේ නිශ්චිත ලක්ෂවල එකිනෙකට ත්වරණය ගණනය කරන්න ගියොත් එක් ලක්ෂයේ ත්වරණ වෙනම ගණනය කරගෙන ගියොත් එකිනෙකට ත්වරණ වෙනස්. අපිට පේන්නේ ටික මොකක් වෙනවා වගේද? ත්වරණය අඩු වෙනවා වගේ. ඒ කියන්නේ මොකක්ද මෙතන තියෙන්නේ? මෙතන තියෙන්නේ අඩු වෙන ත්වරණය. අඩු වෙන ත්වරණය කියන එකේ තේරුම මේ ඍණ ත්වරණයක් මන්දනයක් කියන එක නෙවෙයි ඈ. වැඩි වෙන ත්වරණය කියන්නේ අඩු වෙන ත්වරණය කියලා කියන්නේ ත්වරණ. ඒක මන්දනයක් නෙවෙයි. මෙතන තියෙන්නේ මොකද්ද? අඩු වෙන ත්වරණය. මෙතන තියෙන්නේ අඩු වෙන ත්වරණය. ඒක මතක තියාගන්න. මම හිතනවා මම මේ කිව්ව කතන්දරේ ඔයාලට පැහැදිලි කියලා. මේක අඩු වෙන ත්වරණයක්, මේක වැඩි වෙන ත්වරණයක්, මේක ඒකාකාර ත්වරණයක්, මේක ඒකාකාර ප්‍රවේගයක්, මේක ඒකාකාර මන්දනයක්, මේක නිශ්චලතාවක්. ප්‍රස්තාවරු තියෙනවා 1 2 3යි 4යි 5යි 1 2 3යි 4යි 5යි 6යි ප්‍රස්තාව 6ක් තියෙනවා. නිශ්චලතාව, ඒකාකාර ත්වරණය, ඒකාකාර මන්දනය, වැඩි වෙන ත්වරණය, අඩු වෙන ත්වරණය. හරිද? කලින් වගේම ওই ප්‍රස්තාව හයක් අතන බෙදාගෙන අතන 5යි මෙතන 6යි ඔක්කොම තියෙනවා ප්‍රස්තාව වර්ග 11ක්. මම හිතන්නේ මෙතනින් සම්පූර්ණ ප්‍රස්තාව වර්ග ටික විනාඩි 17ක් වගේ චූටි කාලයක් ඇතුළත අපි කතා කරලා ඉවරයි. මම YouTube එකේ මේ ජාති වීඩියෝ එකක් ගන්න දැක්කේ නැහැ. මම හිතනවා මේක වැදගත් වෙන්නේ නැති කියලා. මොකද නිතර වගේ ප්‍රශ්න අහනවා. එතකොට අපේ ළමයි මේක කෙලව ගන්න ඕනේ. ඒක නිසා වීඩියෝ එකක් දැම්මේ. වීඩියෝ එක හොඳට ලයික් කරන්න. අපි ඔන්ලයින් ක්ලාසස් තියෙනවා. පල්ලෙහා groups අරම නම් ඔක්කොම links දාලා තියන්නම් පුතේ. කැමති අය join වෙන්න. මේක නිකන් අර බබලඩු ගණනවා වගේ පන්තියක් නෙමෙයි. හරියට සයන්ස් ටික ගණන. වෙනස් විදිහක පන්තියක් අපි ඔන්ලයින් ක්ලාසස් එක්ක ෆ්‍රී ක්ලාසස් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ගොඩාක් කරලා සමුදට වගේ අපි ෆ්‍රී ක්ලාස් එකක් යනවා. join වෙන්න කැමති නම් පල්ලෙහා තියෙනවා links. ඔයාලට පුළුවන් ඒවත් එක්ක join වෙන්න. මතකද මේ වීඩියෝ එක කියලා දෙන දේවල් තේරෙනවද නැද්ද කියලා කමෙන්ට් එකක් දාන්න. මොකද අනිත් ළමයට ඒක සපෝට් එකක් වෙයි. මේක තේරෙනවද නැද්ද කියන දේ ඔයාලට උඩට දාගන්න. ඒ වගේම මටත් ඒක උදව්වක් වෙයි. මම මේ කරන දේෙන් ඔයාලට දෙයක් ලැබෙනවද නැද්ද කියලා මට බලාගන්න. හරිද? සමහරවිට channel එක අලුතෙන් සජෙස්ට් නැති එහෙම නැත්නම් subscribe කරන්න, like කරන්න, නොදන්න අයලට share කරන්න. අපේ groups එක සම්බන්ධ වුණොත් ඔයාලට පුළුවන් quizzes කරන්න. හැමදාම quizzes වැටෙනවා. ඒ quizzes වලට vote කරලා ඒක වෙනම experience එකක්. digital අවකාශයේ ඉන්න ගමන් ඒ ඉන්න ගමනොත් ඔළුවට දෙයක් එකතු කරගන්න එක ලොකු උදව්වක් වෙයි. එහෙනම් වීඩියෝ එක මෙතන නවත්තන්න. හැමෝටම ජය.